එල්ලෝ ද ලීක් කරන්නේ කොල්ලෝද ලීක් කරන්නේ? ලීක් කරන්නේ කොල්ලෝ. ලීක් කරන්නේ කොල්ලෝ. මාත් ලීක් කරන්නේ හිටියා. වත් ලීක් කරන්නේ කියලා? ඔව්. ඒ කාගේද? ඒක තමයි රසම කතාව කියන්නේ නැහැ. ලීක් කරන්නේ කොල්ලෝ කියන එක ඇත්තේ මං හිතන්නේ හොඳ සම්බන්ධයක් තිබිලා ඒ සම්බන්ධය නැති වෙද්දි තමන්ගෙන් වැරද්දක් නොවි අනිත් පාර්ශවයෙන් කියන්නේ කෙල්ලගේ පාර්ශවයෙන් නැති වෙද්දි තරහක් එනවා. ඒ තරහක් වුණාම කොල්ලට හිතෙනවා මොකද ඔය කතාව? ඒක තමයි මටත් ලීක් කරන්න හිතුණා. හැබැයි මම පස්සේ තේරුම් ගත්තා මම ලීක් කරා නම් මං යාර ඉච්චර ආදරෙයි නම් මං ලීක් කළා හරියනවද? ඒක ආදරයක්ද? එයා ඒතන සතුටින් ඉදී මම මගේ පාඩුවේ ඉන්නේ. සම්බන්ධය ඉවර වෙද්දිම ෆොටෝස් වීඩියෝස් ඩිලීට් කරනවා. අනිවාර්යයෙන් මේ සෑම දෙයක්ම ඩිලීට් කරලා අවසන් කරන්න ඕන. එතනින් හර ලීක් කරනවා නම් පිරිමියෙක් වෙන්න බෑ. ඇත්තට මං කියන පිරිමියෙක් වෙන්න බෑ. මට ලීක් කරන්න හිතුණා. ලීක් කරාද? බෑ පිස්සුද? ලීක් කරනවා අපි. ඒ කියන්නේ මට තේරුණා මේක කරොත් වැරදි කියලා. ඒතරේ අදාළ පාර්ශවය දන්නවද ඔයා රෙකෝඩ් කරාද නැද්ද කියලා? දන්නවත් ඇති මට ඒ දේවල් තියෙනවනේ ඉතින්. එතකොට එයා හිතුවෙත් නෑ. ඉතින් එයා හිතුවේ නෑ මං එහෙම ලීක් කරයි කියලා. ඉතින් එයා මං ගැන විශ්වාසයක් තිබුණේ. ඒ විශ්වාස කඩන්නේ මොකද? එයා එපානම් හරි එයා ගියා. ඒ තන ඉදි සතුටින්. එතනින් chapter close. chapter close.